ඊටාම ඉක්මනින් AI පාවිච්චි කරලා තමන්ගේ බිස්නස් එක කොට දාන්නේ කොහොමද කියලා දෙන්නේ මේ වීඩියෝ එකෙන් ඉවර වෙනකල් බලන්න. අපි බලමු කොහොමද අපි AI පාවිච්චි කරලා අපේ බ්‍රෑන්ඩ් එකකට කොහොමද ලස්සන ප්‍රොඩක්ට් ෆොටෝ එකක් හදාගන්නේ. ඒක නිවැරදිව කොහොමද අපි පේජ් එකකට දාගන්නේ මේ කාරණා ටික ගැන. හරි. ඉතින් අපි ඉෂු බතික් ආයතනයේ අපි බතික් විතරක් නෙවෙයි අපි ඔන්ලයින් බිස්නස් එකක් පටන් අරගෙන සාර්ථකව ගේම ගහලා ලෝකෙම අල්ලන තැනට කොහොමද ගෙනියන්නේ ඔන්ලයින් ව්‍යාපාරයක් කියන එක ගැන පියවරෙන් පියවර අපි දන්න දේවල් කියලා දෙනවා. එහෙනම් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔන්න මම මේ කියලා දෙන්න හදන්නේ. ඔයා මොකක් හරි බතික් එකක් කරගෙන මේ වගේ ඩමි එකකට හරි මොකකට හරි ඔන්න අපි ෂූට් එකක් කරගත්තයින් පස්සේ ඒක හොඳ බ්‍රෑන්ඩඩ් ක්වොලිටි ෆොටෝ ෂූට් එකක් වගේ කරගන්නේ කොහොමද කියලා බලන්න යන්න. එතකොට අපිට පුළුවන් මෙතනදී අපි බලමු ChatGPT එක පාවිච්චි කරලා කොහොමද කරන්නේ කියලා මේක. අපි ඉන්නේ අපේ නාරි බතික් page එකේ. ඉතින් මේ වගේ මේ page එක ගැන අපි මේ දාලා තියෙන්නේ. ඊටාම සුළු කාලයකින් අපි මේ 10000ක් followers ලා අරගෙන තිනවා මේකට. වැඩි කාලයක් නැහැ මේ page එක අපි run කරන්න පටන් අරන්. මොකද අපි මේ brand name එක හදලා වැඩි කාලයක් නැහැ. අපි issue බතික් කියන නමින් තමයි අපි ගියේ. සහ ඉලන්දාරි කියලා brand එකක් එක්ක අපි ගියා. ඒතර සාරි වැඩේ පටන් අරගෙන අපි මේ shoot එකක් කරලා shoot කීපයක් කරලා තිනවා. ඉතින් මේ photos අරගෙන තිනවා. ඉතින් මේ වගේ කරන්න බැයි නම් කාට හරි. ඔයාලට අද තියෙන මේ වගේ internet connection එක සහ මේ වගේ phone එක නැත්නම් computer එක පාවිච්චි කරලා මේ වගේ කරන්න පුළුවන්. ඉතින් මේ ChatGPT කියන app එකට යන්න පුළුවන්. ඔයගලන්ට Google එකේ search කරලා අපි නිකන් Google search කරොත් එහෙම මේ ChatGPT කියලා ඔයාලට පෙනේ. මෙහෙම ChatGPT කියලා site එකක් එනවා මෙතනින්. මෙතන මේකට ගියා. එතකොට ඔයාලට ChatGPT එකට යන්න පුළුවන්. අපි දැන් ChatGPT එකට ගියාට පස්සේ ඔයගලන්ට වෙන මෙන්න මෙතන ධන ලකුණක් නැත්නම් phone එකෙත් පෙන්නයි attach කියලා. මේ අපිට පුළුවන් photos අර මේ අපිට අවශ්‍ය දේවල් මෙතනට add කරගන්න. එතකොට අපි image එකක් create කරගන්න යන්නේ මෙතන තියෙන අපේ photo එකක් පාවිච්චි කරලා. අපි mobile phone එකකින් ගත්ත photo එකක් මෙතනට apply කරගත්තා. right ඊට පස්සේ අපි මෙතනට දෙනවා අපි හදාගත්ත prompt එකක්. prompt එකක් කියන්නේ සරලව ගත්තොත් එහෙම මෙයාලා මේ මෙයාට දෙන්න පොඩි විධානයක් වගේ හරි. එතකොට මේ prompt එකේ අපි දාලා දෙනවා බලන්න. current background remove. product high quality and add creative marketing background with mobile number. මේ mobile number එක දාන්න. අපේ මාකටිං වැඩේට අපේ ෆෝන් නම්බර් එක දාලා display the original price 7200යි කියලා දාන්න. ඊට පස්සේ with strike through ඒ කියන්නේ ඒක ඉරකින් කපලා followed by the offer price of 6900 කියලා අපි මෙහෙම දාලා තියෙනවා. එතකොට මේ කියන්නේ offer එකක් යනවා මේ 7200 එක ඉරකින් කපලා මේ ඊට පස්සේ අපි කියනවා horizontal Facebook post එකකට හදන්න නැත්නම් Facebook එකේ aspect ratio එකට හදන්න කියලා අපිට කියන්න පුළුවන්. 16:9 ඊට පස්සේ අපි බලමු මේක දීලා මොකද මෙයා කරන්නේ කියලා. එතකොට image එක online analyze වෙනවා. ඔන්න හදන්න පටන් ගන්නවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මොන වගේ ෆොටෝ එකක් එයිද කියලා. අපි normally ගත්ත මම ඕගොල්ලන්ට ෆොටෝ එකයි මේකේ වෙනස පෙන්නන්නම් හැදුනට පස්සේ ෆොටෝ එක හැදීගෙන යන්නේ පොඩි වෙලාවක් ගන්නවා. ඉතින් මේ වගේ AI එකට ජෙනරේට් වෙන්න පොඩි වෙලාවක් යනවා. අපේ සිග්නල් ප්‍රශ්නයි ලංකාවේ තියෙන නේද සිටුේෂන් එක ඔක්කොම ගත්තාම අපේ කනෙක්ෂන් ඔක්කොම බලපානවා. ඔන්න බලන්න ෆොටෝ එක ටික ටික ක්ලියර් වෙනවා. එතකොට මෙයා බෑග්ග්‍රවුන්ඩ් එක ක්ලියර් කරලා තියෙනවා. ඒකට ගැලපෙන බෑග්ග්‍රවුන්ඩ් එක ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මේකට ඔෆර් එකක් දාලා දෙනවා 6900යි කියලා. ඔයගලන්ට පේනවා අපේ මේන් ඉමේජ් එකත් එක ගත්තාම මේ හදපු එක මාකටිං වලට හොඳ ප්ලයි එකක් අපිට ඕන තැනක ඩිස්ප්ලේ කරලා print out එකක් වුණත් ගන්න පුළුවන් විදිහේ එකක්. ඉතින් අපිට මෙතනින් සේව් කරගන්න පුළුවන් මේක. ෂෙයා කරන්න පුළුවන් WhatsApp through ෂෙයා කරන්න පුළුවන් අපේ ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක. ඉතින් ඊටාම සරල වැඩක්. ඉතින් මේ වගේ අපි කියලා දෙනවා අනිවාර්යයෙන්ම අපේ බතික් උගන්වනවා විතරක් නෙමෙයි අත්‍තරම අපි බලාපොරොත්තු වෙනවා බතික් වලින් එහාට ඔයගලගේ ලයිෆ් එක චේන්ජ් කරන්න පුළුවන් බිස්නස් එකක් ගොඩනගන්න මග ඔයගලන්ට අපි කරන දේවල් ටික මාර්ගය හරියට කියලා දෙන්න. ඉතින් මම හිතනවා ඔයාලට යම් අයිඩියා එකක් ඇති කියලා මෙතන පොඩ්ඩක් මේ පොඩි එරර් එකක් ඇවිල්ලා තිනවා. ඔයගොල්ලෝ බලන්න මෙතන මේ ධන 94ක් මුලට ඇවිල්ලා තිනවා. මේක නැතුව අපිට ගන්න පුළුවන්. prompt එක චුට්ටක් වෙනස් කරන්න වෙවි. එතකොට මේ මොබයිල් නම්බර් එක දානකොට අපි මෙතන දාන්න ඕනේ අපේ prompt එකේදී 0.70 වෙනුවට මුලට 0 නැතුව 7.0 ටික දැම්මම මෙතන ධන 94ත් එක්ක එනවා. පොඩ්ඩක් ඉතින් අපිට වැඩි ටිකක් හිතලා එයි එහෙම නේද? පොඩ්ඩක් අපිට වැඩි ටිකක් එහාට හිතලා ටිකක් පිළිවෙලට කරන්න ගිහලා තමයි පොඩ්ඩක් අවුල් ගිහලා තියෙන්නේ. ඕවා හදන්න පුළුවන්. අපි හරියට ඉගෙන ගමු. එහෙනම් සෙට් වෙන්න ඔන්ලයින් බිස්නස් එකකින් ජීවිතය වෙනස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තමන්ගේ ඩ්‍රීම්ස් වලට යන්න පුළුවන්. අපි ඒ ගැන බලමු පියවරෙන් පියවර. ජය වේවා. වැඩේ හරියට ඉගෙන ගත්තා නම් page එක follow කරන්න. වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මොකද මේවා ෆ්‍රී කියලා දෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාගේ පැත්තෙන් නොමිලේ දෙන්න පුළුවන්. අන්න ඒ දේවල් ටික කරන්න. කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න.